ඉස්සර ඔනිවල ඉවරයි. Hai. ඔන්න පරක්කුණ අයගේ බර්ත්ඩේ vlog එක තමයි මේ ගේන්නේ. මා ලොකුවට නෙමෙයි චූටිවට. ඔය මම අයියට කේක් එක හදුවා. කොහොම හරි මේ අයිසිං කරන්න කේක් එක අයිසිං කරන අයිසිං මදි. කොහොම හරි ඉතින් බැලන්ස් කරගත්ත තිබ්බ ටිකේ. අයිසිං මදි කියන්නේ අයිසිං හදා ගන්න අයිසිං සුගර් ඉවරයි තිබ්බ ටික. ඔය හෝ ගන සද්දයක් ඇහෙනව නේද? ඊ ෆෑන් එක දාලා. ඒ සද්දෙ තමයි ඔය ඇහෙන්නේ. ඔන්න ඕක තමයි කේක් එකේ ෆයිනල් එක. ගොඩාක් ලස්සන තරට ග්‍රහණක් තිබ්බා. ඊට පස්සේ මම මෙතන පොඩි මේසේ හදලා දැන් මම එතන බැලුම් බෝලෙන් තමයි යන්නේ. මම හරිම බයයි බැලුම් බෝල පුම්බන්න. ඒ කියන්නේ අර පුපුරයි කියලා හිතනවා. ඒ පුපුරන සද්දෙට මං හරි බයයි. උත්තර මම හැදුවේ හවස. වැඩි දෙයක් නම් කරේ නෑ. මේසේ හදලා බැලුම් බෝල ටික එළුවා එච්චරයි. හැබැයි අපි කේක් එක කැපුවේ රෑ වෙලා. මොකද හැමෝම ඉන්න වෙලාවක් වෙන්න එපා. හැබැයි ඕකේ වැඩිපුර ඇහෙන්නේ අපේ කචේ තමයි. මං තමයි වැඩිපුරම කියවන්නේ. ඔන්න බලන්නකෝ. චූටි මාමද? මම කෝල් කරලා ආන්සර් දෙන්න. අප්පා එන්නලු. හායි මම එන්න කොහෙද? ප්‍රතිමානික. අයිසිං යන්නේ නෑ. ෆොටෝ එකක් ගහුවම නෑ. මම මගේ ෆෝන් එක අරගෙන. එලි අක්කා එක ගන්න. අද වෙන්න. දැන් ටැග් මොනවද තියෙන්නේ? ඒ තාත්තා ගේන්නේ බෙමිතාට. ටැග් යෝනේ. මේ ටැග් ඔය මොකද දෙන්නේ? ඔය කොහෙද? මේක දෙන්න ටැග් එක. ටැග් එක දෙන්නේ. කොහොම හරි අපි බර්ත්ඩේ එකට විශ් කරේ. අර ඉටිපන්දා නිව්වට පස්සේ ඒ ක්ලිප් එක මම ඇඩ් කරලා නැද්ද කොහෙද? මට ඒක අමතක වෙලා. මෙච්චර උස මොකක්ද? ෆෝන් අහුව
අතන්ට අනේ මේසියක් තිබ්බ මේ මිහික් මේ කේක් කවන්න කොහේ යනවද මන්දා මට මේ අපේ ඉන්නවා මම මේ මෙතන මේස හැදුවත් අයියා කේක් කැවුව වෙනුවෙන් වීඩියෝ එකට ටික අහුවෙලා නැහැ මම සවුන්ඩ් එහෙම තිබ්බා ඉතින් සවුන්ඩ් අයින් කරේ නෑ අර මේ හයිසි ගේන්න ඕන මේ මේක තාත්තගේ කීකරු මට උපදෙස් දීලා ආවදාට ෆොටෝස් ගහකට කමක් නෑනේ කොල්ලා ඉතින් කට්ටියෙන් ෆොටෝ එකක් ගහමු thank you ඉන්න කො වදින්නේ thank you එන්න කට්ටියම ෆොටෝ එකක් ගන්න මොයි කැමරා ටික කොහෙද වැඩනේ හැමතැනම මෙතන මේ තියුම් මෙතන කේක් කවන කට්ටිය මේ ගිහින් නුඹ ඒක වැඩි වගේ රහ වැඩි කියන්නේ අයිසින්ද කාගේ ඔහොම තමයි එදා දවස ගෙවුනේ පොඩ සවුන්ඩ් එක වැඩි කියන්නේ කටි සද්දේ අතට ගිහින් එන්නම් bye bye thank you මගේ vlog එක බැලුවට